right පළවෙනි ගාන එක්තරා කාර්යයක් නිම කිරීමට මිනිසුන් 8 දිනෙකට දින 12ක් ගත වේ. එම කාර්යය නිම කිරීමට මිනිසුන් 16 දිනෙකට දින කීයක් ගත වේද කියලා අහනවා. අපි දන්නවා මිනිස් දින ගණන කියලා කියන්නේ මිනිසුන් ගණන වැඩි කිරීම දින ගණන. එතකොට ඔය අවස්ථා දෙකේදීම එකම කාර්ය ප්‍රමාණයක් තියෙන නිසා මිනිස් දින ගණන සමාන වෙන්න ඕන. පළවෙනි අවස්ථාවේ මිනිස්සු 8 දෙනයි දින 12යි. ඔක සමාන වෙන්න ඕන. දෙවෙනි අවස්ථාවේ මිනිස්සු 16 දෙනයි දින ගාන අපෙන් අහනවා. මම දින ගාන ගත්තා x කියලා. ඔතනින් x හොයන්න තියෙන්නේ 8 වරක් 12 බෙදීම 16. 8ට 8 ඒවා 1යි 16ට 8 ඒවා 2යි 12 දෙකෙන් බෙදුවොත් දින 6ක් ගත වෙනවා මිනිස්සු 16 දෙනෙක්ට ඔය වැඩේ ඉවර කරන්න. ඊළඟට දෙවෙනි ගාන සමීකරණයක් දීලා තියෙනවා විසඳන්න කියලා. 4x 1ට 4x ඍණ 1ට 6x සමානයි 1ට 24. හරේ තියෙන පදවල කුඩාම පොදු ගුණාකාරය හොයාගන්නවා. භාග නැති කරන්න යන්නේ. එතකොට 4x 6x 24 කියන හරේ තියෙන පද ටිකේ කුඩාම පොදු ගුණාකාරය හොයන්න යන්නේ. තුන් දෙනාම බෙදන්න පුළුවන් දෙකෙන්. ලොකු ඉලක්කම් ගන්න බෑ අපිට ප්‍රථමක සංඛ්‍යා ගන්න ඕන. 4x දෙකෙන් බෙදුවාම 2x 6x දෙකෙන් බෙදුවාම 3x 24 දෙකෙන් බෙදුවාම 12යි. ආයෙ තුන් දෙනාම බෙදෙනේව නැහැ. දෙන්නෙක් බෙදන්න පුළුවන් x ගෙන්. 2යි 3යි 12 බෙදෙන්නේ නැති නිසා එහෙමම ලියනවා. ආයෙත් දෙන්නෙක් බෙදන්න පුළුවන් දෙකෙන්. 2 දෙකෙන් බෙදුවාම 1යි 3 දෙකෙන් බෙදුවාම බෙදන්න බෑ එහෙමම ලිව්වා. 12 දෙකෙන් බෙදුවාම 6යි. ආයෙත් දෙන්නෙක් බෙදන්න පුළුවන් 3ෙන්. 1 බෙදෙන්නේ නැහැ එහෙමම ලිව්වා. 6ට 3 ඒවා 3යි. 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. ආයෙ දෙන්නෙක් බෙදෙන පදත් නැහැ. එහෙනම් මෙන්න මේ වටේ තියෙන සෙට් එක වැඩි කරපුවාම එනවා කුඩාම පොදු ගුණාකාරය. ඉස්සලා ඉලක්කම් වැඩි කරනවා. දෙවරක් 1 2යි දෙවරක් 1 2යි දෙවරක් 3 6යි 6 වරක් 2 12යි 12 වරක් 2 24යි. ඉලක්කම් වැඩි කරපුවාම එනවා 24යි. x පද එකක් තියෙනවා. ඒ නිසා x ලියන්න ඕන. ඔන්න කුඩාම පොදු ගුණාකාරය. දැන් අපි ඔය කුඩාම පොදු ගුණාකාරයෙන් හැම පදයක්ම වැඩි කරනවා. පළවෙනි පදය 1ට 4ix වැඩි කරා 24ix කින්. දෙවෙනි පදේ ඍණ 1ට 6ix වැඩි කරා 24ix කින්. තුන්වෙනි පදේ 1ට 24 වැඩි කරා 24ix කින්. දැන් කැපෙනවා කපනවා. x to x කැපිලා යනවා. 4ට 4 ඒවා 1යි 24ට 4 ඒවා 6යි. මෙන්න මේ පළවෙනි පදයේ උත්තරේ 1 වරක් 6 6යි. x to x කැපිලා යනවා. 6ට 6 ඒවා 1යි 24ට 6 ඒවා 4යි. මේ පදයේ උත්තරේ ඍණ 4යි. ඍණයි ධනයි වැඩි කරා දිරිණ 1 වරක් 4 4යි. සමානයි 24ට 24 කැපිලා යනවා. එතන ඉතුරු වෙනවා x. 6න් 4ක් අඩු කරපුවාම 2යි සමානයි x. සමීකරණේ විසඳද්දී ඕනෑම ක්‍රමයකට හැදුවට කමක් නැහැ. උත්තරේ දෙකක් එන්න ඕන. තුන්වෙනි ගානේ රූපේ මං අදිනවා. රූපේ අඳින්න අවශ්‍ය නැහැ. රූපේ දීලා තියෙන නිසා එතන ගාන හදපුවාම හරි. මම පැහැදිලි කරන්න ඕන නිසා අදිනවා. A C D කියලා සරල රේඛාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ත්‍රිකෝණයක් තියෙනවා. මේ කෝණය x කියලා දාලා තියෙනවා. මේ කෝණය 3යි x. මෙන්න මේ බාහිර කෝණය 120යි. දැන් කියන්නේ රූපේ දී ඇති තොරතුරු ඇසුරින් x යගේ සොයන්න. මෙහි ACD යනු සරල රේඛාවකි කියනවා. අපි දන්නවා ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ළඟ තියෙන ඇතුලේ තියෙන කෝණය නෙවෙයි සම්මුඛ දෙකේ එකතුවට. එහෙනම් x දාන 3යි x. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව 120ට සමානයි. අපිට කියන්නේ x යගේ සොයන්න කියලා. x ට 3ix එක 3ම 4ix සමානයි 120යි. ಗುಣ කිරීමේ 4 අනිත් පැත්තට ගේනවා බෙදීමක් විදියට.
x සමානයි 30යි අංශක. ඊළඟට හතරවෙනි ගාන. දී ඇති තොරතුරු ඇසුරින් රූපයේ වර්ගඵලය සොයන්න phi සමානයි 7න් 22 ලෙස ගන්න කියලා දීලා තියෙනවා. අපිට දීලා තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ වගේ. ඔය කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍රික කෝණය ලකුණු කරලා තියෙනවා අංශක 60ක් කියලා. කේන්ද්‍රික කෝණය 60යි කියලා ලකුණු කරලා දීලා තියෙනවා වගේම අරය දීලා තියෙනවා 42යි සෙන්ටිමීටර. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සමීකරණය ලියනවා මම. සම්පූර්ණ රවුමක් තිබ්බනම් phi r වර්ගය රවුමකින් කෑල්ලක් තියෙන නිසා ඔක වැඩි කරන්න ඕන θ බෙදීම 360. phi ගේ 7න් 22යි අරය 42යි. වර්ගයක් තියෙන නිසා දෙපාරක් දාන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 60යි බෙදීම 360. දැන් සුළු කරන්න තියෙන්නේ. මං කපනවා 7න්. 4 4ක් 1යි 42ට 4ක් 6යි. 60ට 60 ඒවා 1යි 360ට 60 ඒවා 6යි. 6ට 6 කැපිලා යනවා. 22 42න් වැඩි කරන්න ඕන. 22 වරක් 2 44යි. 4ක් ඉතුරුයි. 22 වරක් 4 88යි. 88යි 4යි 92යි. 924යි वर्ग सेंटीमीटर කියලා එනවා හතරවෙනි ගාන. ඊළඟට පස්වෙනි ගාන. O කේන්ද්‍රයේ වෘත්තයේ AOD සරල රේඛාවක් වන අතර ABC කෝණය අංශක 120ක් වේ. COD කෝණය අගය සොයන්න කියනවා. COD කියලා කියන්නේ මෙන්න මෙතන කෝණය. එතකොට අපි දන්නවා එන්න මෙහෙම කතාවක්. AOD කියන්නේ සරල රේඛාවක්. එහෙනම් මේ කෝණ දෙකේ එකතු 180යි. ඊළඟට අපෙන් අහන්නේ COD කෝණය. එතකොට COD කෝණයේ තියෙන තැන මම x කියලා දාගන්නවා. මෙන්න මේ පැත්තේ කෝණය 180යි. දැන් මෙන්න මේ කතාව විතරක් බලන්න. වෘත්තයක ඔන්නෝම හදලා තියෙනවා කේන්ද්‍රයේ කෝණයක්. එයා හදලා තියෙන්නේ මෙන්න මේ ඡාප කොටසින්. ඡාපයේ තියෙන හැඩයටම තියෙන කෝණය මෙන්න මේ කෝණය. ඒක සමාන වෙනවා මෙන්න මේ කෝණය වගේ දෙගුණයකට. එහෙනම් මේ සම්පූර්ණ කෝණය. සම්පූර්ණ කෝණය කියලා කියන්නේ 180 ධන x සමාන වෙනවා 120 වගේ දෙගුණයකට. තාම හම්බෙලා නැහැ අපිට ওই පාඩම. එතකොට ඔතනින් අපිට x හොයන්න පුළුවන්. 180 ධන x සමානයි 120 දෙකෙන් වැඩි කරපුවාම 240යි. x සමානයි 240 ඍණ 180. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 24න් 18ක් 6යි. x ගේ එනවා අංශක 60ක් කියලා. ඊළඟට 6 වෙනි ගාන log 2 අගය 0.3.1 නම් ලඝු ගණක වගු භාවිතයෙන් තොරව log 50 අගය සොයන්න කියලා කියනවා. log 2 අගය දීලා තියෙනවා. අපෙන් ආන්නේ log 50 අගය. මම ලියන්න ඕන 50 දෙක පාවිච්චි කරලා. හැබැයි 10 පාදේ නිසා ඔය LG විතරක් කෙටියෙන් දාන්නේ 10 පාදේට. 10 පාදේ නිසා
10 100 1000 වගේ 10 බල අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම ලියනවා සම්පූර්ණ පදය. LG විතරයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. මම සම්පූර්ණ පදේ ලියනවා log 10 පාදයට 100 බෙදීම 2 කියලා. අපෙන් අහන්නේ log 10 පාදයට 50. 50 ලියා ගන්නවා මං 100 බෙදීම 2යි කියලා. දෙකේ ලඝු දීලා තියෙනවා. 10 100 1000 වගේ ඕනම ඉලක්කමක් 10 බල අපිට 10 ලඝු වලදී පාවිච්චි කරන්න පුළුවන් ඕනම වෙලාවක. දැන් වරහන් අයින් කරනවා. log 10 පාදයට 100 සංඛ්‍යා බෙදද්දී ලඝු ගණක අඩු කරන්න ඕන. ඍණ log 10 පාදයට 2. දැන් මම ලියනවා 100 කියන්නේ 10 දෙවෙනි බලය කියලා. log 10 පාදයට 2. දැන් මෙන්න මෙතන තියෙන සංඛ්‍යා දෙක සමානයි නම් මේ සම්පූර්ණ එකේ උත්තරේ 2යි. බලය. එහෙනම් මේකේ උත්තරේ 2යි. අඩු කරන්න ඕන log 10 පාදයට 2 යගේ ගානේ දීලා තියෙනවා 0.3.1 දැන් දශම අඩු කරද්දී මෙතන දශම සංඛ්‍යා දශම ස්ථාන 4ක් තියෙනවා. මෙතන දශම ස්ථාන නැහැ. දශම සංඛ්‍යා එකතු කරද්දී හරි අඩු කරද්දී හරි දශම ස්ථාන ගාන සමාන කරගත්තොත් අපිට ලේසි. ඒ නිසා දශම තිත තියලා 0.4ක් දාගත්තා. දැන් අඩු කරනවා. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි, බිඳුවෙන් එකක් බෑ 10න් එකක් 9යි, 9න් බිඳුවක් 9යි, 9න් 3ක් 6යි, 1න් බිඳුවක් 1යි. ඔන්න log 10 පාදයට 50 යගේ. ඊළඟට 7 වෙනි ගාන මූල 45 යගේ ආසන්න පළමු සන්නිකර්ෂණයට සොයන්න. මූල 45. 45 මූලය හොයන්න යන්නේ. 45ට අඩු හරියටම වර්ග මූලය දන්න සංඛ්‍යාව තමයි 36. 36 මූලය 6යි. 45ට වැඩි හරියටම මූලය දන්න සංඛ්‍යාව තමයි 49. 49 මූලය 7යි. එහෙනම් මූල 45 6යි 7යි අතර මැද ඉලක්කමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 6යි දශම ගාණක් වෙන්න ඕනේ. මම මේ දෙකේ වෙනස ගන්නවා. 45න් 36ක් අඩු කරොත් 9යි. මේ දෙකේ වෙනස ගන්නවා. 49න් 45ක් අඩු කරොත් 4යි. වෙනස අඩු මෙයාගේ පැත්තට. ඒ කියන්නේ මූල 45 6යි 7යි හරි මැද කිව්වට 6.5 කියන හරි මැදාගේ නෙවෙයි වැඩිපුර මෙයාට ළඟයි. 49ට ළඟයි. ඒ කියන්නේ 7ට ළඟයි. එහෙනම් අපි 6.6 6.7 6.8 වගේ සංඛ්‍යා වර්ග කරලා බැලුවොත් 45ට ආසන්නම සංඛ්‍යාව විදිහටයි මෙන්න මේ 6.7 වර්ගය. ඒ නිසා පළමු සන්නිකර්ෂණයට උත්තරේ 6.7යි කියලා ගන්න පුළුවන්. ඊළඟට 8 වෙනි ගාන වට ප්‍රස්ථාරයේ අඳුරු කළ කොටසින් සිසුන් 54 දෙනෙකු නිරූපණය කරනු ලබයි. X මගින් නිරූපණය කරනු ලබන සිසුන් ගණන සොයන්න කියලා කියනවා. අඳුරු කරලා තියෙන ඔන්න ඔය කොටස. අඳුරු කරපු කොටසට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 90යි. ඔක ඍජු කෝණයක්. එතකොට x කියන කෝණය හොයාගන්න ඕන. අපිට x කියන කෝණය හොයාගන්න පුළුවන් සම්පූර්ණ වටේම කෝණය අංශක 360න් අඩු කරනවා මෙන්න මේ අගේ දන්න කෝණ තුන. 80 ධන 120 ධන 90. 360 අඩු කිරීම 80යි 120යි 200යි 290යි 290යි. බිඳුවයි 16න් 9ක් 7යි එතන 2යි 2න් 2ක් බිඳුවයි අංශක 70යි. දැන් එහෙනම් අපි දන්නවා මේ අඳුරු කරලා තියෙන කොටසෙන් පෙන්වන්නේ 54 දෙනෙක්. සිසුන් 54 දෙනෙක්. එහෙනම් අංශක 90කින් පෙන්වන්නේ සිසුන් 54 දෙනෙක්. එකාංශකයකින් පෙන්වන්නේ 54 බෙදීම 90ක්.
දැන් අපි හොයන්න යන්නේ අංශක 70කින් පෙන්වන්නේ කීයක්ද කියලා. 54 බෙදීම 90 වැඩි කරනවා 70. 90කින් පෙන්වන්නේ 54ක්, එකකින් පෙන්වන්නේ 54 බෙදීම 90ක්. එහෙනම් 70කින් පෙන්වන්නේ ඒ වගේ 70 ගුණයක්. සුළු කරන්න තියෙන්නේ බිඳුවට බිඳුව කපලා අයින් කරා 9 වරක් 1යි 54ට 9 වරක් 6යි 6 වරක් 7 42යි. තමයි 42ක් පෙන්වනවා x මගින් නිරූපණය වන කේන්ද්‍රික ඛණ්ඩය. 9 වෙනි ගාන කියන්නේ රූපේ ABCD සමාන්තර රේඛාවේ x යගේ සොයන්න. AB CD සමාන්තර රේඛා. x කියන්නේ වෙන මෙතන තියෙන පරාවර්ත කෝණයක්. මේ කෝණය අංශක 70යිලු. මේ කෝණය අංශක 50යි. බලන්න සම්බන්ධ කරන හැටි. ඔය සමාන්තර රේඛාශ්‍රිත කෝණවලදී මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකට කිසිම සම්බන්ධයක් නැති උලක් තියෙන තැනක් හම්බුනොත් මතක තියාගන්න අපිට ලේසි ගාන හදන්න එතන හරහා සමාන්තර රේඛාවක් ඇඳගත්තොත් ඔන්න ඔහොම රේඛාවක් ඇඳ ගන්නවා දීලා තියෙන රේඛා දෙකට සමාන්තර වෙන්න. දැන් සමාන කෝණ බලනවා. එතකොට අපිට මෙන්න මෙහෙම Z අකුරක් ගන්න පුළුවන්. මේ කෝණය 70ක් වෙද්දි මේ කෝණයත් 70යි. මේ පැත්තට Z අකුරක් ගන්න පුළුවන්. එතකොට මේ කෝණය 50ක් වෙද්දි මේ කෝණයත් 50යි. දැන් මේ වටේම කෝණය 360 නිසා x අගය හොයන්න පුළුවන්. 360න් අඩු කරනවා 70යි 50යි එකතු කරලා. 70යි 50යි කියන්නේ මෙන්න මේ මුළු කෝණය. 360 අඩු කිරීම 70යි 50යි 120යි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් දෙකක් 4යි 3න් දෙකක් 3න් එකක් 2යි. 240ක් එනවා අංශක. 10 වෙනි ගාන PA 5න් එකයි. PA කියලා කියන්නේ ඒ සිදුවීමේ සම්භාවිතාවය. 5න් එකයි. PB 4න් එකයි. වන විට PA මේලේ B හි අගය සොයන්න කියලා කියනවා. මෙහි A හා B අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධීන් වේ. එතනත් පාඩම අපි තාම කතා කරලා නැහැ. සම්භාවිතාවයේ පාඩමේ 10 පන්තියේ තියෙන්නේ. මෙන්න මේව සම්බන්ධයක් තියෙනවා. PA මේලේ B සමානයි PA ධන PB ඍණ PA ඡේදනයේ B. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා කියන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සිද්ධි කියලා කියන්නේ. මෙන්න මේ ඡේදනයගේ බිඳුවයි. දැන් අපෙන් මේ කැලල අහන්නේ PA කියන්නේ ඒ සිදුවීමේ සම්භාවිතාවය 5න් එකයි. PB කියලා කියන්නේ B සිදුවීමේ සම්භාවිතාවය 4න් එකයි. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නිසා ඔය PA මේ ඒ ඡේදනයේ B. ඒ ඡේදනයේ B කියන එක අපි පාඩමේදී කතා කරමු. PA මේලේ B කියලා කියන්නේ A හෝ B සිදුවීමේ සම්භාවිතාවය. හෝ කියන වචනේත් එක්ක එන්නේ. PA ඡේදනයේ B කියලා කියන්නේ A සහ B සිදුවීමේ සම්භාවිතාවය. ඡේදනයේ මේලේ ගැන දන්නවා 9 පන්ති කුලක පාඩමෙත් තිබ්බා. දැන් ඔය දෙක එකතු කරන්න ඕන. 5 4 කුඩාම පොදු ගුණාකාරයේ 20යි. 20ට 5 වරක් 4යි. 4 වරක් 1 4යි. ධන 20ට 4 වරක් 5යි. 5 වරක් 1 5යි. 4යි 5යි එකතු කරපුවාම 9යි. 20න් 9ක් කියලා එනවා. ඔය සම්භාවිතාවය. ඊළඟට 11 වෙනි ගාන සමීකරණයක් දීලා තියෙනවා විසඳන්න කියලා. ඔය සමීකරණය දැක්ක ගමන් ඔයා තේරුම් ගන්න ඕන වර්ගජ සමීකරණයක් ඔය දීලා තියෙන්නේ කියලා. වර්ගජ සමීකරණයක් අඳුරගන්නේ වර්ග පදයක් තියෙන එක. 4යි x වර්ගය සමානයි 9යි x. වර්ගජ සමීකරණ විසඳද්දී අපිට වර්ගපද
ය තියෙන පැත්තට සියලුම පද ගේන්න පුළුවන්. එහෙම නැත්නම් වර්ගපද ය තියෙන පැත්තට 9x පදයක් ගෙනල්ලා සාධක වෙන් කරන්න පුළුවන්. එතකොට මෙහෙම එකක් වෙනවා. 4x වර්ගය හින 9x සමානයි 0යි. දැන් ඔතනින් පොදු සාධකයක් එළියට ගන්න පුළුවන් x. එතකොට 4x හින 4x වර්ගයේ x කින් බෙදුවා 4x. 9x x කින් බෙදුවාම 9 සමානයි 0යි. දැන් මේ පැත්තේ තියෙනවා පද දෙකක ගුණිතයක්. ගුණිතේ බිඳුවට සමානයි. එහෙනම් වෙන වෙනම බිඳුවට සමාන කරන්න පුළුවන්. x සමානයි බිඳුව හෝ 4x ඍණ 9 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ ඍණ 9 එහාට ගෙනියනවා 4x සමානයි 9. x සමානයි බිඳුව හෝ 4ත් එහාට ගෙනියනවා 9 බෙදීම 4. x සමානයි බිඳුව හෝ මෙහා මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට ලියන්න ඕන. 9ට 4 ඒවා 2යි 4 වරක් 2 8යි ඉතුරු 1යි. ඒ ඉතුරු 1 ලියනවා 4න් 1යි කියලා. ඔන්න ඔය වගේ උත්තර දෙකක් එනවා වර්ගජ සමීකරණයකට. ඊළඟට 12 වෙනි ගාන. A අනුපූරකයේ ඡේදනය B අනුපූරකය B සම්පූර්ණකයේ අනුපූරකය. ඒ ඡේදනය A අනුපූරකයේ ඡේදනයේ B සම්පූර්ණකයේ අනුපූරකය. යන පෙදෙස වෙන් රූප සටහනේ අඳුරු කරන්න කියලා කියනවා. මම ලියා ගන්නවා. A අනුපූරකය ඡේදනයේ B සම්පූර්ණකයේ අනුපූරකය. දැන් උතර අහගන්න. දීලා තියෙන වෙන් රූප සටහනේ ඔන්න ඔය වගේ AB කුලක දෙක තියෙනවා. A අනුපූරකය කියලා කියන්නේ මෙන්න මේ චූටි ඉලි කැල්ලක් උඩින් ගහලා තියෙන්නේ. A අනුපූරකය කියන්නේ ඒට අයිති නැති ටික. මේ පැත්තේ තියෙනවා B. වරහණ ගැන දැම්ම හිතන්න එපා. වරහණට පිටින් තියෙන මෙන්න මේ අනුපූරක ලකුණ ගැන හිතන්නත් එපා. A අනුපූරකය කියන්නේ ඒට අයිති නැති ටික. ඒට අයිති නැති ටික කියන්නේ A රවුම ඉතුරු වෙන්නේ මෙන්න මේ ඉතුරු ටික. B රවුමේ මේ කැල්ල අයිති වෙනවා. ඊළඟට B. B කියනකොට මේ සම්පූර්ණ රවුමම අයිති වෙනවා. මම වෙන වෙනම පාට කරලා පෙන්නන්නම්. A අනුපූරකයේ පාට කරනවා මං නිල් පාටින්. A රවුම ඉතුරු වෙන්න ඉතුරු ටික. ඔන්න A අනුපූරකය. ඊළඟට B පාට කරනවා මං රතු පාටින්. මැද තියෙන්නේ ඡේදනය. ඡේදනය කියන්නේ පොදු කොටස. ඡේදනය කියන්නේ පොදුයි කියන එක. ඒ කියන්නේ නිල් පාටිනුයි රතු පාටිනුයි දෙකෙන්ම පාට වුණ පොදු කෑල්ල. පාට දෙකම ගෑවිලා තියෙන කොටස. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගාන තිබ්බනම් ඔයා පාට කරන්න ඕනේ මෙන්න මේ කොටස විතරයි. හැබැයි මෙහෙම නෙවෙයි ගාන තියෙන්නේ. ඔය සම්පූර්ණයේ අනුපූරකයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා පාට නොකර ඉතුරු කරන්න ඕනේ මේ කොටස විතරයි. එහෙනම් උත්තරේ පාට කරලා පෙන්නන්න වෙන්නේ ඔන්න ඔය විදිහට. අනුපූරකේ නැතුව පාට කරලා බලපුවාම පාට වෙන්න ඕන කෑල්ල විතරයි දැන් ඉතුරු කරන්නේ අනුපූරකයේ තියෙන නිසා. මේ වැඩේ කටුවඩේ කොලේක කරලා බලලා කෙලින්ම ප්‍රශ්න පත්‍රය ඇඳට කමක් නැහැ. නැත්තම් වැරදුනොත් අපරාධයි. ඊළඟට 13 වෙනි ගාන. O කේන්ද්‍රය වූ වෘත්තයේ ADB කෝණය අංශක 42ක් වේ. x අගය සොයන්න කියලා කියනවා. මම රූපය අඳිනවා. ඒතර මම රූපය අඳට ඔයගොල්ලෝ අඳින්නේ නැහැ ඩිස්කස් කරගන්න පෙන්නන්න ඕන නිසා අඳින්නේ. O කේන්ද්‍රය වූ වෘත්තයේ BC කියන්නේ විස්කම්භයක් එහෙනම් ඔන්නෝම ත්‍රිකෝණ දෙකක් ඇදලා තියෙනවා.
මේ කෝණය 42යිලු. අපෙන් අහන්නේ x අගය. x තියෙන්නේ මෙතන. දැන් බලා ගන්න. මෙන්න මේ ත්‍රිකෝණය ගැන හිතන්න. ඔන්න ඔය ත්‍රිකෝණය ගැන. ඔය ත්‍රිකෝණේ මෙන්න මෙතන කෝණය අංශක 90යි. අර්ධ වෘත්තයක් මත පිහිටි කෝණය. ඊළඟට මෙන්න මේ x කෝණය දිහා බලන්න. එයා මෙතනින් පටන්ගෙන රවුමට ගිහිල්ලා කොහොම එන කෝණයක්. ඒ වගේම මෙතනින් පටන්ගෙන රවුමට ගිහිල්ලා එන මෙහෙම එන කෝණයක් තියෙනවා මෙතන. ඔයාට කියනවා එකම ඛණ්ඩේ කෝණ කියලා. එකත් xමයි. දැන් අපිට පුළුවන් මෙන්න මේ නිල් පාටින් ඇඳලා තියෙන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව ගන්න. x ධන 42 ධන 90 සමානයි 180යි. x ධන 2.2 4යි 9යි 13යි සමානයි 180යි. x සමානයි 180 මේ පැත්තේ තියෙන ධන 132 එහාට ගෙනියනවා ඍණ 132. 10න් 2ක් 8යි 7න් 3ක් 4යි අංශක 48යි කියලා එනවා ඔය x කෝණයගේ. ඊට ඊළඟට 14 වෙනි ගාන. එකට ලක්ෂ 2 පරිමාණයට අඳින ලද පරිමාණ රූපයක AB නගර දෙක අතර දුර 8 සෙන්ටිමීටර් වේ. මෙම නගර දෙක අතර දුර සැබෑ දුර කිලෝමීටර වලින් සොයන්න කියලා කියනවා. එකට ලක්ෂ 2 පරිමාණය කියන එකේ තේරුම තමයි මෙහෙම දීලා තියෙන්නේ. එකට ලක්ෂ 2. ඔන්න ඔය පරිමාණයේ තේරුම තමයි පරිමාණ රූපයේ සෙන්ටිමීටර 1කින් සැබෑ දිග සෙන්ටිමීටර ලක්ෂ 2ක් වෙන්නවා. මේ අනුපාතයේ තියෙනකොට එකම ඒකකයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම කියන්නත් පුළුවන්. පරිමාණ රූපයේ මීටර 1කින් සැබෑ දිග මීටර ලක්ෂ 2ක් වෙන්නවා. හැබැයි මීටර ගණන් අඳින්න බෑ අපිට කොලයක සිතියමක් මොන හරි රූප සරහනක් අඳිනකොට. ඒ නිසා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටර 1කින් සැබෑ දිග ලක්ෂ 2ක් වෙන්නවා සෙන්ටිමීටර. එහෙනම් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන පරිමාණය 1/50000 පරිමාණය කියන එකේ තේරුම සෙන්ටිමීටර 1ක පරිමාණ රූපයේ දිගකින් සැබෑ දිග සෙන්ටිමීටර 50000ක් වෙන්නවා. දැන් අපෙන් අහන්නේ කිලෝමීටර වලින් සැබෑ දිග කීයද කියලා. ඒ නිසා මෙන්න මේ පැත්ත කිලෝමීටර කරන්න ඕන. මේකේ තේරුම මම ලියනවා මෙහෙම. සෙන්ටිමීටර 1කින් පෙන්වන්නේ සෙන්ටිමීටර ලක්ෂ 2ක්. දැන් සෙන්ටිමීටර මීටර කරනවා. සෙන්ටිමීටර මීටර කරද්දී බෙදන්න ඕන 100ෙන්. මීටරයකට සෙන්ටිමීටර 100ක් තියෙනවා. 100ෙන් බෙදපුවාම බිංදු 2ක් අයින් වෙනවා. 2000යි මීටර. දැන් අපෙන් ගානේ අහන්නේ මීටරුත් නෙවෙයි කිලෝමීටර. එහෙනම් මීටර කිලෝමීටර කරන්න ඕන. මීටරයකට කිලෝමීටරයකට මීටර 1000ක් තියෙනවා. ඒ නිසා 1000ෙන් බෙදන්න ඕන. එතකොට එනවා සෙන්ටිමීටර 1කින් පෙන්වන්නේ කිලෝමීටර 2ක් කියලා. දැන් නගර දෙක අතර දුර සෙන්ටිමීටර 8යිලු. අපෙන් අහනවා සැබෑ දුර කිලෝමීටර වලින්. සැබෑ දුර හොයද්දී මෙන්න මේ අදාළ අගයෙන් ගුණ කරන්න ඕන. සැබෑ දුරක් දීලා පරිමාණ රූපයේ දුරක් අහනවා නම් ඔය පරිමාණයේ අදාළ අගයෙන් බෙදන්න ඕන. මම එනම් ලියනවා සැබෑ දුර සෙන්ටිමීටර 8ක පරිමාණ රූපයේ දිගකින් පෙන්වන සැබෑ දුර හොයන්න මෙන්න මේ දෙකෙන් වැඩි කරනවා. 8 වරක් 2 16යි කිලෝමීටර කියලා එනවා. ඊළඟට 15 වෙනි ගාන රූපේ දී ඇති ඍජු කෝණාශ්‍රාකාර ලී තහඩුව මගින් සිලින්ඩරයක ඍජු කෝණාශ්‍රාකාර තහඩුව මගින් සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය සාදයි. එහි උස සෙන්ටිමීටර 4ක්ද වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 352ක්ද වේ. සිලින්ඩරයේ අරය සොයන්න කියලා කියනවා. ඒතර අපිට දීලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර තහඩුවක්. ඍජු කෝණාශ්‍රාකාර තහඩුව එහෙම තියෙන තහඩුව නමලා ඔය වගේ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හදනවා. එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයට සමානයි.
සිලින්ඩර් එක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අපි දන්නවා 25RH. ඔය සමීකරණය මතක තියාගන්න ඕන. සිලින්ඩර් එක මෙන්න මේ වටේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය 25RH. සමාන වෙන්න ඕන. වර්ගඵලය දීලා තියෙනවා 352යි කියලා. දැන් මෙන්න මේකේ උස සෙන්ටිමීටර 4යි, සිලින්ඩරයේ උසත් 4යි. ඒ කියන්නේ h අගය 4යි, r අගය තමයි අහන්නේ. දෙකේම මම ලිව්වා 5 අගය 722යි. අර r අහන්නේ උස 4යි. 352යි. දැන් සමීකරණයක්. නොදන්න පදේ r හොයන්න තියෙන්නේ. r උක්ත කරොත් 352 බෙදීමේ 7 එහාට ගෙනියන ಗುಣ කිරීම කරලා මේ ಗುಣ කිරීම විදියට තියෙන සංඛ්‍යා මෙහෙට එනවා බෙදීම කරලා. 4 වරක් 22 වරක් 2. මම කපනවා 22ට 11 හේවා 2යි. 35ට 11 හේවා 3යි ඉතුරුත් 2යි. 22ට 2යි. 4 වරක් 1යි 4 වරක් 8යි. දෙවරක් 1යි දෙවරක් 4යි. දෙවරක් 1යි දෙවරක් 2යි. දෙවරක් 7 14යි සෙන්ටිමීටර කියලා එනවා අර. ඊළඟට 16 වෙනි ගාන VG ප්‍රකාශන තුනක් දීලා තියෙනවා. කුඩාම පොදු ගුණාකාරය හොයන්න තියෙනවා. අපි කලින් කුඩාම පොදු ගුණාකාරය හොයපු විදිහටමයි මම හදන්න යන්නේ. බෙදන්න පුළුවන් වෙන්න ලියා ගන්නවා. 24යි x ඝනය y වර්ගය පළවෙනි පදය. 16යි xy වර්ගය දෙවෙනි පදය. 18යි x වර්ගය y තුන්වෙනි පදය. තුන් දෙනාම බෙදන්න පුළුවන් x කෙන්. 24යි x ඝනය x කෙන් බෙදුවාම x වර්ගය y වර්ගය. 16යි x කෙන් බෙදුවාම කැපිලා යනවා y වර්ගය. 18යි x වර්ගය x කෙන් බෙදුවාම x y. ආයෙත් තුන් දෙනාම බෙදන්න පුළුවන් y ගෙන්. 24යි x වර්ගය y එකක් ඉතුරු වෙනවා. 16යි y වර්ගයේ y ගෙන් බෙදුවාම 16යි y. 18යි x y ට y කැපිලා යනවා. ආයෙත් තුන් දෙනාම බෙදෙනවා දෙකෙන්. 24ට දෙවරක් 12යි x වර්ගයේ y එහෙමම ලිව්වා. 16ට දෙවරක් 8යි y. 18ට දෙවරක් 9යි x. තුන් දෙනාම බෙදෙන ඒවා ඉවරයි. ආයෙ දෙන්නෙක් බෙදන්න පුළුවන් x ගෙන්. 12යි xy 8යි y බෙදෙන්නේ නැහැ 9යි 9යි x ගෙන් බෙදුවාම x x කැපිලා යනවා 9 ඉතුරු වෙනවා. ආයෙත් දෙන්නෙක් බෙදන්න පුළුවන් y ගෙන්. 12යි xy y ගෙන් බෙදුවාම 12යි x 8යි y ගෙන් බෙදුවාම 8යි 9 බෙදෙන්නේ නැහැ එහෙමම ලිව්වා. පල්ලෙහා ඉඳ නැති නිසා මම මේ පැත්තේ ලියනවා. 12යි x 8යි 9යි. දෙන්නෙක් බෙදන්න පුළුවන් 3ෙන්. 12 3ෙන් බෙදුවාම 4යි x. 8 3ෙන් බෙදෙන්නේ නැහැ 9 3ෙන් බෙදුවාම 3යි. ආයෙත් දෙන්නෙක් බෙදන්න පුළුවන් 2කින්. 4ට දෙවරක් 2යි x. 8ට දෙවරක් 4යි. 3 බෙදෙන්නේ නැහැ. ආයෙත් දෙන්නෙක් බෙදන්න පුළුවන් 3ෙන්. දෙකෙන්. 2යි x 2කින් බෙදුවාම x. 4 2කින් බෙදුවාම 2යි 3 බෙදෙන්නේ නැහැ. දැන් ඔන්න ඔය ඉලක්කම් පද ඔක්කොම ටික වැඩි කරන්න ඕනේ. මේ සෙට් එකයි මේ සෙට් එකයි. ඉලක්කම් ගත්තොත් 3 වරක් 2 6යි, 6 වරක් 2 12යි, 12 වරක් 2 24යි, 24 වරක් 3 72යි, 72 වරක් 2 144යි. ඉලක්කම් වල ගුණිත වෙනවා 144යි. x පද තියෙනවා 1යි 2යි 3ක් x ඝනය. y පද තියෙනවා 1යි 2යි 2යි y වර්ගය. ඔන්න කුඩාම පොදු ගුණාකාරය. ඊළඟට 17 වෙනි ගාන ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 96යි කියලා දීලා තියෙනවා. AC විකර්ණයේ දිග 12ක් නම් DX දිග සොයන්න කියලා කියනවා. මම රූපය ඇඳලා පෙන්නන්නම්. මේ වගේ සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා. ඒ සමාන්තරාශ්‍රයේ ඔය AC විකර්ණයේ දිග 12යිලු. DX කියන්නේ මෙන්න මෙතෙන් ඇඳලා තියෙන ලම්බයක්.
ඔය ලම්බේ දිග තමයි අහන්නේ. මම dx දිග x කියලා ගන්නවා. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මට ලියන්න පුළුවන්. භාගය වැඩි කිරීම ආධාරක පාදයේ 12යි වැඩි කිරීම ලම්බ උස x. සමාන්තරාශ්‍රයක විකර්ණයෙන් වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ වර්ගඵලයේ සමානව දෙකට බෙදෙනවා. ඒ නිසා ඔක සමාන වෙන්න ඕන. දීලා තියෙන සමාන්තරාශ්‍රයේ වර්ගඵලයෙන් භාගයක් 96 බෙදීම දෙකක්. x හොයන්න තියෙන්නේ. දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. 6යි x සමානයි 96 දෙකෙන් බෙදුවොත් 48යි. x සමානයි 48 බෙදීම 6යි. සෙන්ටිමීටර 8යි කියලා එනවා. ඊළඟට 18 වෙනි ගාන. ත්‍රිකෝණාකාර පිස්මයක හරස්කඩ වර්ගඵලය 48ක් වේ. එහි පරිමාව 960ක් ඝන සෙන්ටිමීටර නම් පිස්මයේ දිග සොයන්න කියලා කියනවා. පිස්මයක පරිමාවට සමීකරණය. හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. මම හරස්කඩ වර්ගඵලයේ a කියලා ගන්නම්. දිග දීලා තියෙනවා නෑ. මම සමීකරණය ලියනවා. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග තමා පිස්මේ පරිමාව කියන්නේ. පරිමාව 960යි කියලා දීලා තියෙනවා. හරස්කඩ වර්ගඵලය 48යි. දිග L කියලා ගමු. කැමති අකුරක් ගන්න පුළුවන්. සමානයි 960යි. L හොයන්න ඕන. 960 බෙදීම 48. 96ට 48 ඒවා 2.0යි. සෙන්ටිමීටර 20යි කියලා එනවා. ඊළඟට 19 වෙනි ගාන. සාධක සොයන්න කියලා දීලා තියෙනවා ප්‍රකාශනයක්. මම ලියනවා ප්‍රකාශනය. x වර්ගය ඍණ 13x ඍණ 30. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. මුල් පදේ ලියනවා මුල් ලකුණ ලියනවා. පද දෙකකට මැද ඉඩ තියලා අග ලකුණයි අග පදයයි ලියනවා. ඍණයි ගුණ කරපුවාම ධන. මෙතන ලියන පදේ ලකුණ ඍණ, මෙතන ලියන පදේ ලකුණ ධන. දෙන්නගේ ලකුණු අසමානයි. ලකුණු අසමාන නිසා අඩු කරන්න ඕන. අඩු කරපුවාම 13 එන්න ඕන, ගුණ කරපුවාම 30 එන්න ඕන. අඩු කරපුවාම 13, ගුණ කරපුවාම 30 එන්නේ 15යි 2යි. 15 වරක් 2 30යි, 15න් දෙකක් අඩු කරපුවාම 13යි. x දාලා ලියන්න ඕන මේ මැද පදේ x තිබ්බ නිසා. ඔන්න දැන් පද හතරක් තියෙනවා. පද හතරේ දෙකෙන් දෙකට සාධක ගන්නවා. පළවෙනි පද දෙකෙන් x එළියට ගත්තා. x වර්ගයේ x කෙන් බෙදුවාම x. ඍණයි ධනයි බෙදද්දි ඍණ 15යි x කෙන් බෙදුවාම 15යි. මැද ලකුණ තීරණය කරන්න ඕන. මැද ලකුණ තීරණය කරන්නේ මෙන්න මේ වරහන ඇතුලේ ලකුණයි අන්තිම පදේ ලකුණයි වැඩි කරලා. ඍණයි වැඩි කරපුවාම ධන. මේ දෙන්නගේ පොදු සාධකයේ දෙක දෙන්නම බෙදන්න පුළුවන් දෙකෙන්. 2x දෙකෙන් බෙදුවාම x ඍණයි ධනයි බෙදද්දි ඍණ 32 බෙදුවාම 15යි. දැන් හැදිලා තියෙන පද දෙකේ මෙන්න මේ වරහන පොදුයි. පොදු සාධකයක් විදිහට x ඍණ 15 වරහන එළියට ගන්නවා. මෙතනින් ඉතුරු වෙනවා x, මෙතනින් ඉතුරු වෙනවා ධන දෙක. හරි ඊළඟට 20 වෙනි ගාන සුළු කරන්න කියලා දීලා තියෙනවා විජීය භාග ගණනක්. මං ගාන ලියනවා. හතරයි x ඝනය y වර්ගය බෙදීම 8යි x වර්ගය y වැඩි කිරීම 16යි xy වර්ගය බෙදීම 14යි xy ඝනය. මම මුලින්ම ඉලක්කම් සුළු කරනවා. 8ට 8 ඒවා 1යි 16ට 8 ඒවා 2යි. දෙවරක් 1යි 14ට දෙවරක් 7යි. උඩ පැත්තේ ඉතුරු වුණා මෙතන 4ක් යට පැත්තේ ඉතුරු වුණා 7ක්. ඊළඟට x පද සුළු කරනවා. x පද සුළු කරද්දී උඩ පැත්තේ තියෙනවා x ඝනය x ගුණ කිරීමේදී සමාන පාදවල දර්ශක එකතු වෙනවා. 3යි මෙතන දර්ශක 1යි එකතු වුණාම x වල 4 වෙනි පදේ. ඊළඟට y පද උඩ පැත්තේ තියෙනවා දෙකක්. මෙයාගේ බලයක් 2යි මෙයාගේ බලයක් 2යි. එකතු වුණාම 4යි. යට පැත්තේ x පද දෙකක් තියෙනවා.
2යි මෙයාගේ බලය 1යි එකතු වුණාම 3යි. y 1යි 3යි එකතු වුණාම 4යි. y වල 4 වෙනි බලය කැපිලා යනවා. 4 බෙදීම 7 ඉලක්කම් ටික එහෙමම ලිව්වා. x වල ලොකු බලය තියෙන උඩ පැත්තේ නිසා x එහෙමම උඩ ලිව්වා. 4න් 3ක් අඩු කරනවා. බෙදීමේදී සමාන පාදවල දර්ශක අඩු වෙනවා. 4න් 3ක් අඩු කරපුවාම බලය 1යි. පළවෙනි බලය ලියන්න අවශ්‍ය නැහැ. ඔහොම තිබ්බාම ඇති. ඊළඟට 21 වෙනි ගාන. O කේන්ද්‍රය වූ වෘත්තයේ අරය සෙන්ටිමීටර 25ක් වන අතර AB 48ක් වෙයි. XY දිග අහනවා. මම මෙතන ඉඳලා පෙන්නන්න. AB 48යි. AB කියන්නේ මෙන්න මේක. 48යි කියන්නේ මේ එක පැත්තක් 24යි. ඊළඟට අරය 25යිලු මම මෙන්න මෙහෙම අරයක් ඇඳ ගන්නවා. ඔය අරය 25යි. XY දිග අහනවා. XY දිග කියන්නේ මෙන්න මේ කොටස. මම මේ දිග ඒ කියලා ගන්නවා. සිම්පල් ඒ. මෙන්න මේ දිග. ඒතර මෙන්න මේ කෝණය 90ක් නිසා අපිට පයිතගරස් ප්‍රමේය දාන්න පුළුවන් ඒ හොයන්න. කර්ණය 25යි. 25 වර්ගය සමානයි 24 වර්ගය ධන a වර්ගය. 25 වර්ගය කියන්නේ 25 වරක් 25 625යි. 24 වර්ගය කියන්නේ 24 වරක් 24 576යි ධන a වර්ගය. 576 යාට ගෙනියලා අඩු කරනවා 625 ඍණ 576 සමානයි a වර්ගය. 15න් 6ක් 9යි. මෙතන ඉතුරු 1යි 11න් 7ක් 4යි 5න් 5ක් බිඳුවයි. 49 කියන්නේ a වර්ගය. එහෙනම් මේ පැත්තේ වර්ග පදය අයින් කරද්දි මේ පැත්තට වර්ග මූලයක් දාන්න. 49 මූලය කියන්නේ සෙන්ටිමීටර 7යි. එහෙනම් මේ වෘත්තයේ මේ ඕනම දිශාවකට අරය ගත්තොත් 25යි. අරයට දිශාව අදාළ නැහැ වටේටම අරය ලකුණු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ මුළු දිග 25යි මේ කෑල්ල 7යි. එහෙනම් අපිට xy හොයන්න පුළුවන් 25න් 7ක් අඩු කරලා. xy කියන්නේ 25 ඍණ 7 18යි සෙන්ටිමීටර. ඊළඟ 22 වෙනි ගාන සමාන්තර ශ්‍රේණියක මුල් පදය හා පොදු අන්තරයේ පිළිවෙලින් 3 හා 5 වේ. මෙහි එන්වන පදේ ලියා දක්වන්න කියලා කියනවා. සමාන්තර ශ්‍රේණියක එන්වන පදේ සමීකරණය ලියනවා මම. Tn සමානයි a ධන n ඍණ 1යි d. එන්වන පදය අහන්නේ Tn එහෙමම තිබ්බා. a කියන්නේ පළවෙනි පදය 3යි. එන්වන පදය ආද්දී එන්න මොකුත් වෙනසක් කරන්නේ නැහැ. d කියන්නේ පොදු අන්තරය 5යි. Tn සමානයි 3 ධන 5 වරක්ෙන් 5යින් ධනයි ඍණයි වැඩි කරද්දී ඍණ 5 වරක් එක 5යි. ඉලක්කම් සුළු කරනවා 5යින් එහෙමම ලිව්වා. ඉලක්කම් දෙකේ ලකුණු වෙනස් 3 ධන 5 ඍණ. ලොකු එකේ ලකුණ ඍණ 5න් 3ක් අඩු කරපුවාම 2යි. ඔන්න ඔය විදිහට එනවා එන්වන පදේ. ඊළඟට 23 වෙනි ගාන රූපයේ AD හා BC රේඛා එකිනෙක සමාන්තර වේ. CAD කෝණයේ අංශක 80ක් හා AC සමානයි BC වන විට XC අගය සොයන්න කියලා කියනවා. මම පොඩි රූපයක් ඇඳලා පැහැදිලි කරන්නම්. ඔන්නෝම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. AD BC මේක මේකට සමාන්තරයි. මේ කෝණය x මේ කෝණය 80යි. x යගේ තමයි අහන්නේ. අපිට තව දත්තයක් දීලා තියෙනවා AC සමානයි BC කියලා. AC කියන්නේ මෙන්න මේ පාදය BC ට සමානයි. එතකොට ඒකාන්තර කෝණ Z අකුරේ හැඩේ කෝණ නිසා මේ කෝණයත් 80යි. මේ කෝණය x වෙනකොට මේ කෝණය 180 ඍණ x. මේ පාද දෙක සමාන නිසා මේකත් 180 ඍණ x. දැන් මම ලියනවා ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ තුනේ එකතුව.
180 රින x ධන 180 රින x ධන 80 සමානයි 180යි. x පද දෙක රින 2යි x එහා පැත්තට ගෙනියනවා ධන 2යි x වෙනවා. මේ පැත්තේ තියෙනවා 180 ඒවා දෙකක් 180 ධන 180 ධන 80 මේ 180 මෙහෙට ගෙනවා ඍණ 180 ධන 180යි ඍණ 180යි සුළු වෙනවා බිඳුවයි එකතු කරනවා 8යි 8යි 16න් 6 එකක් ඉතුරුයි 1යි 1යි 2යි 2යි x කියන්නේ 260යි එහෙනම් x කියන්නේ 260 බෙදීම 2යි 130යි අංශක කියලා එනවා x අගේ. ඊළඟට 24 වෙනි ගාන දෙන ලද තොරතුරු අනුව AB සරල රේඛාවට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරන CD සරල රේඛාවේ සමීකරණය සොයන්න කියලා කියනවා. ප්‍රස්තාරය අඳින්න ඕනේ නැහැ මම ඇඳලා පෙන්නනවා. y x එතකොට AB සරල රේඛාව යන්නේ ඍණ 6 4 ඔන්න ඔය ලක්ෂ්‍ය දෙක හරහා. මේ තමයි AB සරල රේඛාව. ඕකට සමාන්තරව මූල ලක්ෂ්‍ය හරහා යන මෙන්න මේ සරල රේඛාවේ සමීකරණය තමයි අහන්නේ. CD සරල රේඛාවේ. මම AB සරල රේඛාවේ අනුක්‍රමණය හොයාගන්නවා. AB සරල රේඛාවේ අනුක්‍රමණය කියලා කියන්නේ y වෙනස බෙදීම x වෙනස. y වෙනස බෙදීම x වෙනස දාන්න ලක්ෂ්‍ය දෙකක් ඕන. මෙන්න මේ ලක්ෂයේ කණ්ඩාංක ලියුවොත් x කණ්ඩාංකයේ 0යි y කණ්ඩාංකයේ 4යි. මේ ලක්ෂයේ කණ්ඩාංක ලියුවොත් x කණ්ඩාංකයේ ඍණ 6යි y කණ්ඩාංකයේ 0යි. එහෙනම් අනුක්‍රමණය හොයනකොට y වෙනස 4 ඍණ 0 බෙදන්න ඕන x වෙනස 0 ඍණ 6. 0 අඩු කිරීම ඍණ 6. තිබුණ ඍණ 6 මේ අඩු කිරීමේ ඍණ ලකුණ. දැන් සුළු කරනවා 4න් බිඳුවක් 4යි ඍණයි ධන 6 දෙවරක් 2යි දෙවරක් 3යි 3න් 2යි කියලා එනවා අනුක්‍රමණය. වැදගත් කරුණක් තියෙනවා මතක තියාගන්න. සරල රේඛා දෙකක් සමාන්තර නම් අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය දෙන්නගෙම සමානයි. එහෙනම් මේ AB සරල රේඛාවයි CD සරල රේඛාවයි දෙන්නම සමාන්තරයි කියලා කියන්නේ CD සරල රේඛාවේ අනුක්‍රමණය 2 බෙදීම 3යි. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ ප්‍රස්ථාරය සමග කැපෙන ලක්ෂය. ප්‍රස්ථාරයේ y අක්ෂය එක්ක කැපෙන්නේ මෙයාගේ බිඳුවේදී. අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. දැන් මම ලියනවා සාමාන්‍ය සමීකරණයේ පොදු සමීකරණය. y සමානයි mx ධන c. y සමානයි අනුක්‍රමණය 3න් 2යි x එහෙමම ලිව්වා අන්තක්ඛණ්ඩයේ බිඳුවයි බිඳුව ලියන්න ඕනේ නැහැ. ඔන්න CD රේඛාවේ සමීකරණය. ඊළඟට 25 වෙනි ගාන BC සරල රේඛාවට 4ක් දුරින්ද AB හා BC සරල රේඛාවලට සමදුරින්ද PT ලක්ෂ්‍ය සොයාගත යුතුවේ. පත පිළිබඳ දැනුම යොදා ගනිමින් එම ලක්ෂ්‍ය සොයා ගැනීම සඳහා දල සටහනක් ඇඳ එය P ලෙස නම් කරන්න. P අකුර වෙන කොහෙද වැදිලා තියෙන්නේ? 25 දීලා තියෙනවා මෙන්න මෙහෙම රූපයක්. ABC පළවෙනි කතාව තමයි BC රේඛාවට 4ක් දුරින් තියෙන්න ඕන. රේඛාවකට 4ක් දුරින් ගමන් කරන පතය කියලා කියන්නේ මේ රේඛාවට 4ක් ગેප් එක තියෙන විදිහට තියෙන තවත් සමාන්තර රේඛා දෙකක්. මේ පැත්තේ එකයි මේ පැත්තේ එකයි. මේ පැත්තේ එක අඳින්නේ නැහැ මං. ඊළඟ කතාව මේ දෙන්නට සමාන දුරකින් යන්න මෙහෙ අඳින්න බෑ එකක්. ඊළඟට ABBC රේඛාවලට සමදුරින් තියෙන්න ඕන. ABBC රේඛාවලට සමදුරින් තියෙනවා කියලා කියන්නේ මෙන්න මේ රේඛා දෙකට සමදුරින් තියෙන්න ඕන. රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයක පතය කියන්නේ මේ රේඛා දෙකේ කෝණයේ සමච්ඡේදකය. මම අදිනවා කෝණ සමච්ඡේදකය ඔන්නෝම. ඔය කෝණ සමච්ඡේදකයයි
මේ සමාන්තර රේඛාවයි හම්බෙන ලක්ෂය තමයි P කියන්නේ.